අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ෆෘට් සලාඩ් එකක් හදන හැටි. easy step එකකින් ෆෘට් සලාඩ් එකක් හදන හැටි අපි දැන් බලමු. මේ තමයි අපිට ෆෘට් සලාඩ් එක හදන්න ඕන ingredients. අපිට මේ සඳහා අවශ්‍ය වෙන්නේ අන්නාසි, අඹ, ඇපල්, මිදි, කෙසෙල්, චෙරි, දෙහි, මීපැණි, milk maid, ice cream සහ කජු. Let's make fruit salad. අපිට මේ සඳහා අන්නාසි අවශ්‍ය වෙනවා. මුලින්ම අපි අන්නාසි ගෙඩිය කපා ගමු. ඒ වගේම අඹ. දැන් අපි ඇපල් එක් කරගමු. ඒ වගේම මිදිත් ඕන වෙනවා. ඒ වගේම කෙසෙල්. අපි මේ ඔක්කොම කුඩා කැබලි වලට කපා ගන්න ඕන. දැන් අපි කපාගත්ත පළතුරු ටික හොඳට මික්ස් කරගන්න ඕන. දැන් අපි කපාගත්ත ෆෘට් ස්ලයිසස් ටික වෙනම භාජනයකට එහෙම නැත්නම් අල සර්ව් කරන්න ඉන්න ප්ලේට් එකකට දාගන්න ඕන. දැන් අපි මේකට මිල්ක් මේඩ් එකතු කරගන්න ඕන. දැන් අපි මේක ඩෙකොරේට් කරගමු. අපිට පුළුවන් මේකට චෙරි සහ කජු කැබලි කීපයක් එකතු කරගන්න. ඒ වගේම අපේ මේ ෆෘට් සලාඩ් එකට අයිස් ක්‍රීම් එක් කරගන්න පුළුවන්. ඔන්න අපි දැන් ෆෘට් සලාඩ් එක හදලා ඉවරයි. Now we can enjoy our delicious fruit salad. Don't forget to subscribe my YouTube channel.